අද ප්‍රධාන නිවුස් එකක් තමයි ලාල්කාන්ත ඇමතිවරයා හිරු channel එකට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දයක් කියලා එන්තරවාසියක් නිකුත් කරපු සිද්ධිය. හේතුව ලාල්කාන්ත ඇමතිවරයාගේ පවුලට අයිති වත්කම් බැරකම් ප්‍රකාශය 1,43,000ක් විදිහට තියෙන සුරකුම්පත් ප්‍රමාණය හිතාමතාම අප්‍රේල් 16 හිරු ටීවී ප්‍රවෘත්තිවල වාර්තා කරලා තියෙන්නේ රුපියල් කෝටි 38ක් විදිහට. රූපවාහිනියේ ප්‍රචාරය කරලා විතරක් නෙමෙයි ඇමතිලාලට කෝටි 46ක එහා වත්කම් කියලා සිරස්තලක් දාලා මේ නිවුස් එක සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරලත් තියෙනවා. කවුරුත් දන්න දෙයක් තමයි හිරු කියන්නේ පහුගිය ආණ්ඩුවල දේශපාලන කැම්පේන් එකට ආරම්භ කරපු channel එකක් වගේම තාමත් එයාලා ඒ ජඩමාධ්‍යකරණය කරනවා කියලා. අපේ රටේ ප්‍රධාන නාලිකාවක් වෙලත් හිරු මේ විදිහට ආණ්ඩුවට අපහාස කරලා බොරු ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අද ඊයේකින් ඉඳන් නෙමෙයි. ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. කොච්චර ආණ්ඩු විරෝධී බොරු ප්‍රවෘත්ති වාර්තා කරත් දැන් තියෙන මේ ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස සීමා කරන කිසිම තීරණයක් මෙතෙක් ගත්තේ නැහැ. ඒත් ඔයාලට මතක ඇති ඉස්සර ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය ආයතන ගිනි තියපු සිද්ධි පවා වාර්තා වුණා. ඒත් මං හිතන්නේ මේ වගේ සීමාව ඉක්මවල සමාජ කලබන බොරු ප්‍රවෘත්ති වාර්තා කරන්න ඉඩ දුන්න කාලේ ඇති කියලා. ඒ නිසා ලාල්කාන්ත ඇමතිවරයා මේ විදිහට නීතිය ඉදිරියට ගියපු එක හොඳ තීරණයක්. ඒ වගේම වසරේ ජනප්‍රිය ප්‍රවෘත්ති නාලිකාව ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය කියලා සම්මාන ගත්තට හිරු කියන්නේ බලපත්‍ර අහෝසි කරන්න ඕන නාලිකාවක්.